සුබ දවසක් හැමෝටම. අද මම ක්‍රොප් ටොප් එකක් මහගන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මම මෙතන අරගෙන තියෙන විස්කොස් මැටීරියල් එකෙන් මීටර එකමාරක් සහ මේ පේන ඉතිරි බඩු ටික. මුලින්ම මම කොලයක තමයි බ්ලොක් එක ඇඳගන්නේ. මුලින්ම ඉහළ සිට පහළට අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳගන්නවා. ඒ රේඛාව ඇඳගන්නේ අපි පිටුපස පළුවයි ඉදිරිපස පළුවයි එකම මේ කොලේ තමයි ඇඳගන්නේ. ඊට පස්සේ මම මගේ උරහිස මිම්ම දෙකට බෙදලා ඒකෙන් අඟල් භාගයක් අඩු කරපු මිම්ම ලකුණු කරගෙන උරහිස පහත් කරනවා අඟල් 1මාරක්. ඒ උඩ රේඛාවේ ලකුණු කරගත්තු මිම්මම මේ රේඛාවෙත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ කර පළල මම අඟල් 3ක් විදිහට ලකුණු කරගන්නවා. රැගල්ලුස අඟල් 8ක් විදිහට ලකුණු කරගන්නවා. රේඛාවක් ඇඳගන්න. ඊට පස්සේ කර පළල ලකුණු කරගත්තු තැන ස්ථානයේ සිට පහළට මගේ ඉන උස අඟල් 15මාරයි ඒකට අඟල් භාගයක් එකතු කරපු මිම්ම මම ලකුණු කරලා රේඛාවක් ඇඳගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඇල ඉරක් ඇඳගන්න මේ අත් කටට. ඊට පස්සේ අඟල් 3 කාලක් උඩට ලකුණු කරලා මේ විදිහට අත් හැඩය ඇඳගන්න. මේ ඉදිරිපස අත් හැඩය. ඊට පස්සේ මගේ පපුවට මිම්ම හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම ඉනවට හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්නවා. රේඛාවක් ඇඳගන්න. කර ගැඹුර 5ක් විදිහට මම මෙතන ඇඳ ගන්නවා. එම්ලිම කොටු හැඩයට ඇඳගෙන ඊට පස්සේ අපිට පුළුවන් කර රවුම් කරක් තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. රවුම් කරක් ඇඳ ගන්න. දැන් අපි බලමු පිටුපස පළුව කොහොමද ඇඳගන්නේ කියලා. මුලින්ම උරහිස ඉහළින් අඟලක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ පිටුපස කර ගැඹුර මම අඟල් 3ක් විදිහට අරගෙන තියෙනවා. අඟල් 3 ලකුණු කරලා රවුන්ඩ් හැඩයට අපිට පුළුවන් පිටුපස කරත් ඇඳ ගන්න. ඊට පස්සේ අපි බ්ලවුස් එකේ අර මේ පිටුපස පළුවේ අඟලක් ලකුණු කරගන්නවා මේ අත් කට ඉහළ සිට. ඒක ඊට පස්සේ අත් හැඩය අපි මේ පිටුපස අත් හැඩය රතු පෑනෙන් මම ඒක මාක් කරලා තියෙනවා. ඊට පස්සේ ඉන අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. දැන් අපිට පුළුවන් කපා ගන්න මේ විදිහට කපා ගන්න. දැන් අපි බලමු අත කොහොමද කපා ගන්න කියලා. මුලින්ම මම ඉහළින් අඟල් 2ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. සම්මත 4මාර ලකුණු කරගෙන රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ඒකේ උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරපු පිළිතුර මේ විදිහට ලකුණු කරලා ඇල රේඛාවක් ඇඳ ගන්නවා. අත උස මම අඟල් 7ක් අරන් තියෙනවා. ඒකත් මාක් කරගෙන පුළුවන් රේඛාවක් ඇඳ ගන්න. අපි උඩ රේඛාවේ ලකුණු කරගත්තු මිම්මෙන් අඟල් භාගයක් අඩු කරලා අපි අත උස ලකුණු කරගත්තු තැන මාක් කරගෙන මේ විදිහට ඒ දෙක යා කරගන්න. එතකොට අර පොඩි හැඩයක් එනවා. ඊට පස්සේ අපි ඉහළින් අඟලක් ලකුණු කරලා මේ විදිහට යා කරගන්න. දැන් මේ රේඛාව සමාන කොටස් 4කට බෙදාගෙන ඉහළින් අඟල් භාගෙකුත් පහළින් අඟල් භාගෙකුත් ලකුණු කරලා අත හැඩය අපිට ඇඳ ගන්න පුළුවන්. දැන් මේක කපා ගන්න.
දැන් බලමු අපි රෙදි කොටස කොහොමද කපා ගන්නේ කියලා. මුලින්ම මම රෙද්ද දෙකට නමාගෙන නැම්මේ පැත්තේ ඉඳන් තමයි කපා ගන්නේ. මම දැන් මේ පිටුපස කර හැඩය කපා ගත්තා බ්ලොක් එකේ. ඊට පස්සේ පුළුවන් අපිට මේ විදිහට පින්ස් ගහගෙන මේ පිටුපස පළුව කපා ගන්න. මේ විදිහට කට් මාක් දා ගන්න. දැන් අපි ඒ විදිහටම බ්ලොක් එකේ පිටුපස අපි ඇඳගත්තු ඒ කොටස් ටික ඔක්කොම කපලා ඉවත් කර ගන්න ඕන. ඉදිරිපස බ්ලොක් එක අපි හදා ගන්න ඕන මේ විදිහට. අත් කඩ හැඩෙත් මේ විදිහට කපා ගන්න. දැන් මේක අපි නැම් පැත්තට තියලා පළු දෙකකට මේ විදිහට කපා ගන්න. අත කොටසත් පළු හතරකට තියලා අපිට අත් කොටස් දෙකක් කපා ගන්න පුළුවන්. දැන් අපි බලමු රැලි කොටස කපා ගන්නේ කොහොමද කියලා. මගේ ඉනවට 32 දෙකට බෙද්දාම අඟල් 16යි. අඟල් 16ට මම අඟල් 3ක් එකතු කරලා මේ විදිහට නැම්ම පැත්තකට නමා ගන්නවා. කියන්නේ කොටස් පළු දෙකකට. ඒ මිම්ම මම ලකුණු කරලා පළල විදිහට අඟල් 7ක් ලකුණු කරගන්නවා. අඟල් 7ක් මේ විදිහට ලකුණු කරලා මම මේ කොටස කපා ගන්නවා. මේ එක කොටසක්. මේ කොටස තියලා තව කොටසක් මේ වගේම කපා ගන්න පුළුවන්. දැන් මේ මම කොටස් දෙකම කපාගෙන අවසන්. කර සඳහා බයස් පටි දෙකකුත් මම මේ විදිහට කපාගෙන තියෙනවා. ඒ වගේම අත වට සඳහා මේ විදිහට අඟල් 3මාරක පටි දෙකක් කපාගෙන තියෙනවා. මුලින්ම මම මේ විදිහට බයස් එක තියලා කර කොටස් දෙකේම ඉදිරිපස සහ පිටුපස මහ ගන්නවා. දැන් මම මේ විදිහට මෙහෙම මහගෙන ඇවිල්ලා අපි ඊට පස්සේ උරහිස් දෙක මූට්ටු කරගන්න ඕනේ. මේ විදිහට මූට්ටු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ උරහිස් දෙක මූට්ටු කරගත්තු තැනේ මේ මූට්ටුවේ සිට දෙපැත්තට අඟල් භාගේ මම මේ විදිහට ලකුණු කරගන්නවා. මේ විදිහට ලකුණු කරගන්න. ලකුණු කරගෙන අපේ අත් කොටස අරගෙන මුලින්ම කෙරෝලේ සිට ඒ කියන්නේ කිහිලිකට කෙරෝලේ සිට මහගෙන එන්න ඕන. මහගෙන අර අඟල් භාගේ ලකුණු කරගත්තු තැනින් අපි නවත්තනවා. දෙපැත්තම මේ විදිහට මහ ගන්න ඕනේ. මේ විදිහට මේ පෙන්නන ආකාරයට දැන් මම මේ මහගෙන ඇවිල්ලා තියෙනවා. මේ වගේ හිඩසක් තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේ හිඩසේ මැෂින් එකේ ටේෂන් එක වැඩි කරලා නූල ඇදලා මේ විදිහට රැලි කරලා අපි උරහිස් දෙක හදා ගන්නවා. දැන් අපි මේ අපේ ප්‍රිල් එකේ මේ විදිහට ටේෂන් එක වැඩි කරලා ඒක අපි හදාගෙන මේ විදිහට මම දැන් ප්‍රිල් දෙකක් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ අත් කොටස හදා ගන්න. අතෙත් අපි මැෂින් එකේ ටේෂන් එක වැඩි කරලා බොරු නූලක් මුලින්ම ඇදලා ඒකත් අපි රැලි කරගෙන අතේ පටියේ තියලා අපිට පුළුවන් මහ ගන්න. මේ විදිහට දැන් මම මේ මහගෙන ඇවිල්ලා තියෙනවා. කොටස් දෙකම මහගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් දෙපැත්තෙන් මූට්ටු කරන්න. මූට්ටු කරලා ඊට පස්සේ යට වාටිය දෙපාරක් නමලා මහ ගන්න. දැන් අපි මේ විදිහට බ්ලවුස් එක මහගෙන ඉවරයි. මේ විදිහට තමයි බ්ලවුස් එක එන්නේ. ඔයාලට කැමති රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. ඒ වගේම මේක ලේසිම පැටර්න් එකක්. ඒ නිසා තමයි මුලින්ම මම මේක කියලා දුන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම